ආර්ය සත්‍ය ඉගෙන ගන්න. නැවත නැවත ඉගෙන ගන්න. ආර්ය සත්‍ය කෙරෙහි පැහැදීම ඇතිවීමෙන්ම වීරිය ඉපදෙනවා. ආන් එයා අලසකම අතහැරලා නිවන් මඟ පුරුදු කරනවා. ඒ නිසා නැවත නැවත ධර්මය ඉගෙන ගන්න, පොත්පත් බලන්න. ඒ සඳහා කම්මැලි වෙන්න එපා. ධර්මය ඉගෙන ගන්න නැතුව කලබල කරගත්තට අපේ ධර්මය අවබෝධ කරගන්න බෑ. එයා ටික කලකින් අතහරිනවා. ඒ නිසා ධර්මය ඉගෙන ගන්න හොඳට. ආර්ය සත්‍ය නැවත නැවත ඉගෙන ගන්න. ඉගෙනගත යුත්තේ ඒ ධර්මයේ පරිපූර්ණයි, ස්වාක්ඛාතයි කියන වැටහීම ඇති කරගන්නයි. ධර්මයේ ස්වාක්ඛාතයි කියන දේ ඉගෙන ගැනීම පිණිස, දැන ගැනීම පිණිස ධර්මය ඉගෙන ගන්න ඕන. එතකොටයි අපි පහතින්නේ ධර්මයට. ධර්මයේ ස්වාක්ඛාතයි කියලා තේරුම් ගන්න කෙනා ඒ ධර්මය අවබෝධ කර ගැනීම පිණිස කටයුතු කරනවා. ඒ නිසා ධර්මය ඉගෙන ගන්න, ඒ ධර්මයේ ගුණ තේරුම් ගැනීම පිණිස. ධර්මයේ ගුණ තේරුම් ගන්න කෙනා එපමණකින්ම භාගතුන් වහන්සේ කෙරෙහි පහදිනවා. එපමණකින් මෙයා තෙරුවන් කෙරෙහි පහදිනවා. එපමණකින් මෙයා ඒ ධර්මය අවබෝධ කර ගැනීම පිණිස වීර්ය පටන් ගන්නවා. ඒ නිසා නැවත නැවත ධර්මය ඉගෙන ගන්න, ඒ ධර්මයේ ස්වාක්ඛාත වූ ගුණය ඉගෙන ගැනීම පිණිස, තේරුම් ගැනීම පිණිස. එතකොට අපි කාටත් ඒ ධර්මයේ අවබෝධ කර ගැනීම පිණිස වීර්ය පටන් ගන්නට අවස්ථාව උපදිනවා.